වෙස්මිනිස්ටර් ක්‍රමවේදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාත්මක වන විට ග්‍රීන් පේපර් එකක් සකස් වෙනවා. සාකච්ඡාමය ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළා. එය ඊට පස්සේ ඉදිරියට යනවා වයිට් පේපර් එකක් හැටියට. ඒ වයිට් පේපර් එකේ නිගමන තුල තමයි මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වන්නේ. දැන් මොකක්ද අද අපේ රටේ අධ්‍යාපනයේ සීමා වෙලා තියෙන්නේ? PowerPoint presentation එක. green paper එකකුත් නැහැ, white paper එකකුත් නැහැ. ඒව ගැන කතා කරනකොට කියනවා නෑ orange පාටින් paper එකක් දෙන්නම්, blue පාටින් දෙන්නම්, red පාටින් දෙන්නම්. white paper එකේ green paper එකේ අර්ථය දන්නේ නැති කට්ටිය තමයි දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නේ. අපි යෝජනා කරනවා ඉස්සෙල්ලම ප්‍රතිපත්ති සම්පාදකයින් හැටියට මේ කාරණාව පිළිබඳව අපි නිවැරදි දැක්මක් තියාගන්නට ඕන. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ ඇයි? අපේ රටේ තියෙන්නේ යල් පැන ගිය ගිරාපෝතක කටපාඩම් විභාග ක්‍රමයකට පමණක් සීමා වුණු අධ්‍යාපන ක්‍රමයක්. විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය වන්නට නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රම වෙළඳපොලේ ඒ ඉල්ලුම සැපයුම මත ඒ අවශ්‍යතාවයේ නිර්මාණය වෙන නිපුණතාවෙන් කුසලතාවෙන් පිරි ශ්‍රම බලකායක් නිර්මාණය වෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. අන්න ඒ නිසා තමයි දවල පත්‍රිකාවක් අවශ්‍ය වෙන්නේ. විධිමත් සාකච්ඡාවක් තුල ඉදිරියට යන්න. දැන් මොනවද මේ පෙන්නලා තියෙන්නේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු ප්‍රීතිමත් හා නිරෝගී මිනිස්සෙක්, ඵලදායී මානුෂීය පුද්ගලයෙක්, ප්‍රගතිශීලී ඉගෙනුම ලබන්නේ, ගෞරවනීය හා විශ්වාසවන්ත පුද්ගලයෙක්, නම්‍යශීලී පුද්ගලයෙක්, සංස්කෘතික මූල්‍යයන් සහිත තානාපතිවරයෙක්, ප්‍රත්‍යවර්ති ඉගෙනුම ලබන්නේ, දේශප්‍රේමී පුරවැසියෙක්. එතකොට අධ්‍යාපන ක්‍රමය තුල තිබෙන වර්තමාන අඩුපාඩුකම්, ඌනතාවයන්, විෂමතාවයන් තුල මේ අරමුණු කරා යන්න පුළුවන්. අද පැහැදිලි විධිමත් නිගමනයක් නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල පහේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය, ජාතික පාසල් වලට ඇති තරඟය, ළමුන් පාසල් වලට නොපැමිණීම, අධ්‍යාපන නාස්තිය, ගුරු පුහුණුව, ගුරුවරුන්ට ඉගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම්, ගුරුවරු සහ විදුහල්පති හිඟ, අධ්‍යාපන ශාස්ත්‍රයේ අනධ්‍යන ගුරු, විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන යන ශාස්ත්‍රවල තිබෙන හිඟතාවයන්, ඒවා කිසිවකට පිළිතුරක් නැහැ, විසඳුමක් නැහැ, උත්තරයක් නැහැ. මේව තමයි අපිට තියෙන ප්‍රශ්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕන. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙනකොට අඩුපාඩුකම් රහිත ප්‍රභූ පාසල් වලට යන දුවදරුවන්ට ඒ අඩුපාඩුකම් නැති වෙන වශයෙන්ම ඒ අඩුපාඩුකම් නිර්මාණය වෙන්න හොඳ නැහැ. නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් ඔය ගම්බද ප්‍රදේශවල, දුෂ්කර ප්‍රදේශවල, පහසුකම් නැති ප්‍රදේශවල තිබෙන ඒ පාසල්වල දූ දරුවන්ට ඒ අභියෝගවලට මුහුණ දෙන්න ඉඩ තබන්න හොඳ නැහැ. අද අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ බෙදීමක් තියෙනවා. සමස්ත අධ්‍යාපන ක්‍රමයේ බෙදීමක් තිබෙනවා. ඒ බෙදීම, ඒ ඌනතාවයේ විෂමතාවය මගහරවා ගන්නට කිසිම විසඳුමක් නැහැ. PowerPoint presentation එකක් පමණයි ඉදිරිපත් කරලා තිබේ. දැන් විශේෂයෙන්ම මේ සභාවේ කියවුණා සබුද්ධික සාකච්ඡාවකට අපි ප්‍රවේශ වන්නට ඕනේ කියලා. අපි ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. දැන් මම අහන්න කැමතියි
මේ ඉංග්ලිෂ් ලැංග්වේජ් ග්‍රේඩ් 6 මොඩියුල් එකේ මං කැමති විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රජයේ සමාජිකින් මම මේක කියන්න යන්නේ නැහැ. මොකද මේක අසභ්‍ය නිසා. මේ 51 වෙනි පිටුව බලන්න. මේ 52 වෙනි පිටුව බලන්න. අපි ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුණේ නැහැ. මේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුල් කරපු එකටයි අපි විරුද්ධ වුණේ. දැන් ඔබතුමන්ලා මොකද්ද කරලා තියෙන්නේ? මේ අසභ්‍ය කාරණාව මේ වරද පිළි අරගෙන පිළියම් යොදන්නේ නැතුව ඒක කරකවලා විපක්ෂයට කියනවා අපි හින්ද ප්‍රතිසංස්කරණ නතර වුණයි කියලා. කවුද ප්‍රතිසංස්කරණ නතර කරේ? මෙන්න ජනාධිපතිතුමාගේ පෝස්ට් එක. එතුමාම කියනවා මොඩියුල සකස් කිරීමේ පවතින ගැටලු තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිසංස්කරණ පටන් ගන්න තියෙන්නේ මේ ගැටලුත් එක්ක. ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය තියෙනවා. එතකොට මේ ප්‍රතිසංස්කරණ පටන් ගන්න තියෙන්නේ ගුරු පුහුණු ප්‍රමාදයත් එක්ක. තාක්ෂණික ගැටලු තියෙනවා. එතකොට මේ ප්‍රතිසංස්කරණ පටන් ගන්න තියෙන්නේ මේ තාක්ෂණික ගැටලුත් එක්ක. ජනාධිපතිතුමාම කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු තියෙන නිසා 2027 මේ ග්‍රේඩ් 6 ඒ අලුත් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් ජනාධිපතිතුමාම කියනවා අගමැතිතුමාගේ අධ්‍යාපන ඇමතිවරයාගේ ගැටලු. අපිට කිසිසේත්ම උවමනාවක් නැහැ අග්‍රාමාත්‍යතුමියට බැනවදින්න අසභ්‍ය ලෙස. එතුමියගේ චරිතය ඝාතනය කරන්න. එතුමියගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න. එහෙම කරන කොටසක් ඇති. නමුත් ඒ අපි නෙවෙයි. අපි කතා කරේ ප්‍රතිසංස්කරණයේ නාමෙන් මේ අධ්‍යාපනය අසභ්‍යකරණය කරන්නට ඔබ කටයුතු කිරීම පිළිබඳව. ඉතින් ඇත්ත වශයෙන්ම සබුද්ධික භාවය ගැන කතා කරාමට කරලා තියෙන අබුද්ධික දෙයක්. කරලා තියෙන්නේ 41 ලක්ෂයක් අපේ රටේ පාසල් දූදරුවන් අනතුරට ලක් කරන දෙයක්. දැන් අපේ නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඇත්ත වශයෙන්ම මේ අසභ්‍ය වෙබ් අඩවි අඩංගු මේ මොඩියුලේ මම මේ තියෙන පෙන්නන්න. මම ආරාධනා කරනවා රජයට මේක බලන්න කියලා. දැන් මේක ස්ථාන ගණනාවක චෙක් වෙනවා. පරීක්ෂාවට ලක් වෙනවා. විෂය නිර්දේශය ලියන රයිටර්ස් පැනල් එක ලියන කට්ටිය සෝදුපත් පරීක්ෂාව එඩිටෝරියල් එක ඇකඩමික් අෆෙයර්ස් බෝඩ් එක ඒක ඉන්නවා විෂය අධ්‍යක්ෂකවරු ජාතික අධ්‍යාපන ආයතනයේ කවුන්සිලය මුද්‍රණය කරන තැන චෙක් වෙනවා. එතනත් සෝදුපත් බලනවා. ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් මේව බලනවා. පිටපත් 5ක් විතර ගහලා ආපහු අමාත්‍යංශයට ගෙනලා චෙක් කරනවා. එහෙම කරලා තමයි කෝටි ගාණක් වියදම් කරලා මේක මුද්‍රණය කරලා තිබෙන්නේ. ඉතින් මේ ක්‍රියාව අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරපු යුතුයකමක්ද හානියක්ද? ඒකට උත්තර සපයන්න. එතකොට දැන් ඔබතුමන්ලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ලොකුවට කතා කරනවා. මං අහන්න කැමති ඔබතුමන්ලාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල කොතනද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ? ජෙනරටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, adaptive learning and personalized educational systems, augmented reality, virtual reality, extended reality. මේවා තියෙනවද අපේ අධ්‍යාපන ක්‍රමය තුල? ඔබ අනාගතවාදීව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා නම් cloud based and online learning platforms, mobile and ubiquitous learning, data analytics, learning analytics, cyber security and digital safety, blockchain for education, remote and virtual laboratories, automation and intelligent administration tools,
meta literacy and digital citizenship skills. Digital citizenship skills. දැන් මේ වඩංගුද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල? අඩංගුද? ඇත්ත වශයෙන්ම නැහැ. ඇයි? විධිමත් ග්‍රීන් පේපර් එකක්, වයිට් පේපර් එකක්, ඩිස්කෂන් ඩොකියුමන්ට් එකක් නැති නිසා. ඒ වගේම මං අහන්න කැමති දැන් බලන්න මේ තමයි තොරතුරු හා sannivedana තාක්ෂණය මොඩියුලය. දැන් කොයි ශ්‍රේණියෙන්ද මේ මොඩියුලය පටන් ගන්න? 6 ශ්‍රේණිය. හැබැයි ලෝකයේ පිළිගත් ක්‍රමවේදය මොකද්ද? K to 12. kindergarten to 12. එතන ලෝකයේ K to 12 කියන ක්‍රමවේදයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට යොදවනකොට මේගොල්ලෝ පාඩමක් ඉගෙනගෙන නැහැ එකෙන් අඩුම ගානේ තොරතුරු තාක්ෂණය ග්‍රේඩ් 1 එකෙන්වත් පටන් ගන්නෙ නැහැ. 6 වෙනි ශ්‍රේණියෙන් පටන් ගන්න. මෙන්න අඩුපාඩුකම් ප්‍රතිසංස්කරණවල මොනවද මේවට දෙන උත්තර? එතකොට මේ මොඩියුලේ තියෙනවා මොනවද තියෙන්නේ? පරිගණකයක් නිසි ලෙස ක්‍රියාත්මක කර වසා දැමීම. ඕක කරන්න පුළුවන්ද පරිගණක හිඟයත් එක්ක? කරන්න පුළුවන්ද? පාට සංස්කරණ මෘදුකාංගයන් විවෘත කර නව ලේඛනයන් නිර්මාණය කිරීම. කම්පියුටර්ස් නැතුව සොෆ්ට්වෙයාර් නැතුව මේවා කරන්න පුළුවන්ද? කනෙක්ටිවිටි නැතුව සම්බන්ධතාවය නැතුව මේවා කරන්න පුළුවන්ද? ඩිජිටල් ලැබ්ස් නැතුව මේවා කරන්න පුළුවන්ද? කම්පියුටර් ලැබ්ස් නැතුව මේවා කරන්න පුළුවන්ද? ටීවී ස්ක්‍රීන් ස්මාර්ට් බෝඩ්ස් නැතුව මේවා කරන්න පුළුවන්ද? දෙන්නකෝ උත්තර. ලැජ්ජ නැතුව නිදහස් අධ්‍යාපනය ගැන මහලොකුවට කතා කරලා දැන් කියනවා දෙමව්පියන්ට රජයට දෙන්න බෑ. ඔයගොල්ලෝ ගන්න ටීවී සෙට්ස්. ඔයගොල්ලෝ ගන්න ස්මාර්ට් බෝඩ්ස්. ඔයගොල්ලෝ ගන්න කම්පියුටර්ස් නැහැයි කියලා කියනවද? කවුරු හරි කියනවද නැහැයි කියලා? රජයට සපයන්නට බෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය උපකරණ ටික. ඒ ටික දී ගන්න බැරුව කතා කරනවා සබුද්ධික විවාදයකට එන්නලු. අපිට රිදිලලු තියෙන්නේ. අපිට නෙමෙයි රිදිලා තියෙන්නේ. 41 ලක්ෂයක් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකින් ඉන්නවා. මේ රටේ පෞද්ගලික අධ්‍යාපන වරම් බලාපොරොත්තුවෙන් ඉන්න දූදරුවන්ට ඒ වරමත් අහිමි කරන්න. අපි කියනවා නිදහස් අධ්‍යාපනය මානව අයිතියක්, මූලික අයිතියක්. ඒ සුරක්ෂා කරන්නට ඕන. හැබැයි අපේ රටේ දරුවන් විදේශ රටවලට ගිහිල්ලා අපේ විදේශ විනිමය සංචිතවලට ඍණාත්මක බලපෑමක් ඇති කරලා පිටරට ඉගෙන ගන්නවට වැඩිය අපේ රටේ ඉගෙන ගැනීම සඳහා ඒ පෞද්ගලික පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නත් දෙන්නේ. හැබැයි ඔබගේ දූ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා හොඳට සහතික ලබනකොට අර වේදිකාවට ගිහිල්ලා බොහොම ආඩම්බරෙන් ඒ දුවාලා පුතාලා එක්ක රූපරාමු වලට පෙනී හිටියා. කාපය භාගෙන් ගන්න. මොකද්ද මේ දෙබිඩි රංගනය? අපි සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ඒ ඔබගේ දුවා දරුවන් පෞද්ගලික අධ්‍යාපනය හෝ වේවා නිදහස් අධ්‍යාපනය හෝ වේවා ඒ හැම අවස්ථාවකදීම අධ්‍යාපනයේ ඉහළම තලයට ගිහිල්ලා ඒ විශිෂ්ටයින් බවට පත් වෙනකොට අපි සතුටු වෙනවා. හැබැයි ඔබ සූදානම් පෞද්ගලික අධ්‍යාපනයට ඔබගේ දුවා දරුවන් යවන්න. හැබැයි ඒ අවස්ථාව රටේ අධ්‍යාපන වරම් අහිමි වෙන දූ දරුවන්ට ක්‍රියාත්මක කරන්නට ඔබ සූදානම් නැහැ. ඒ අයට මේව හොඳ නැහැ. ඒ අයට මේව අකපයි. ඒ නිසා මං කියන්න කැමති දැන් කිව්වනේ කතාවක් බොරුව කොටලා ව්‍යාප්ත කරනවා කියලා. අනේ දෙයනේ බොරුව කොටලා ව්‍යාප්ත කරලා බලයට ආවේ ඔබ. විධායක ජනාධිපති වෙන්නට පාර්ලිමේන්තුවේ 3/2කට වැඩිය ගන්නට පළාත් පාලන මැතිවරණයේදී
ආයතන වැඩි ප්‍රමාණයක බලය ගන්නට බොරුව කෙටුවෙත් ඔබයි බොරුව ව්‍යාප්ත කරෙත් ඔබයි බොරුව ගිල්ලුවෙත් ඔබයි. තමුන්නාසලා ටොම්පච කැප්ටන්ලා දැන් ටොම්පච කොච්චර කියනවද කිව්වොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ සජබෙලු. අපිනු විරුද්ධ. අපි ස්මාර්ට් බෝඩ් දෙනකොට කවුද විරුද්ධ වුණේ? අපි කම්පියුටර්ස් දෙනකොට කවුද විරුද්ධ වුණේ? දූ දරුවන්ට ඉංග්‍රීසි භාෂා කුසලතාවය ප්‍රවර්ධනය කරගන්නට අපි කියනකොට කවුද විහිළු කරේ? කවුද හාහා දැම්මේ? ඒව නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන්ට කරනවට ඔබ විරුද්ධයි. ඒ කුහකකම නිසා, ඊර්ෂ්‍යාව නිසා, වෛරය නිසා ගමේ දුවා දරුවට ඒක හොඳ නෑ. හැබැයි තමන්ගේ දුවා දරුවට ඉංග්‍රීසි හොඳයි. තමන්ගේ දුවා දරුවට ජපන් ඉගෙන ගන්න එක හොඳයි. තමන්ගේ දුවා දරුවට හින්දි භාෂාව චීන භාෂාව ඉගෙන ගන්න එක හොඳයි. තමන්ගේ දුවා දරුවට ටැබ් එක හොඳයි. තමන්ගේ දුවා දරුවට පර්සනල් කම්පියුටර් එක හොඳයි. තමන්ගේ දුවා දරුවට ඒක හොඳයි. රටේ ජනතාවටගේ දුවා දරුවන්ට ගොවියගේ දීවරයාගේ කම්කරුවගේ දුප්පතාගේ සාමාන්‍ය ජනතාවගේ දුවා දරුවන්ට ඒව හොඳ නැහැ. You have exhausted your time allocation. Sorry? You have exhausted your time allocation. මේ කුහකත්වයෙන් ඉවත් වෙන්න. මේ කුහකත්වයෙන් ඉවත් වෙලා අඩුම තරමේ මේ රටේ නිදහස් අධ්‍යාපනය මානව අයිතියක් මූලික අයිතියක් බවට පත් කරන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබ අත්උස්සන්. අඩුම ගානේ එතනින් අපි පටන් ගමු. මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය නවෝත්පාදනයට නූතනවාදයට ලෝකයේ යනාකාරයට ඉදිරියට ගිහිල්ලා අපේ ලෝකයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශිෂ්ටතම රට බවට අපේ ශ්‍රී ලංකාව බවට පත් කරන්නට අපි හැමෝම කටයුතු කරමු. ස්තුතියි.